මට්ටමේ ඉන්න සාමාන්‍ය ජනතාවට රසවින්දනය පිළිබඳව කලාව පිළිබඳව විශේෂ පණිවිඩයක් ගෙනෙන කලා සංසදයක් කියලා මම විශ්වාස කරනවා. කිනිහිර කලා සංසදය නිර්මාණකරුවා කියන කෙනා නිර්මාණ කරනවා වගේම නිර්මාණකරුවාගේ නිර්මාණ සමාජගත කිරීම සඳහා නිර්මාණකරුවා සමග සිටින බාහිර පිරිසගේ දායකත්වය හරි වැදගත්. ඉතින් ඒ කාර්ය කිනිහිර කලා සංවිධානය විසින් කරන එක පිළිබඳව මගේ තිබෙන සැබෑ ගෞරවය. ලංකාවේ කලාව, නාට්‍ය, සිනමාව සහ සිසු කලාවන් කොළඹට පමණක් සීමා වෙච්ච යුගයක මෙවැනි සංගමයක් කොළඹින් පිට විශේෂයෙන්ම දක්ෂිණ පළාතේ ලංකාවේ කලාව ප්‍රගුණ කිරීමට දරන උත්සාහය මේ යොවුන් කණ්ඩායම අගය කරන දෙයක්. හේතුව මේ වෙලාවේ ලංකාවේ යම් යම් තත්ත්වයන් මත කලාව පිරිහීමට ලක් වෙලා තියෙනවා. මිනිස්සුගේ චින්තනයේ පිරිහීමට ලක් වෙලා තියෙනවා. එම නිසා මම විශ්වාස කරනවා කිනිහිර කලා සංගමයේ මෙවැනි උත්සාහයන් මේ වෙලාවේ ඉතාම වටින දෙයක්. හේතුව මිනිසුන්ගේ චින්තනය මේ හරහා දියුණු කරන්න පුළුවන්. සම්ප්‍රදායික කලාව ඉඩකඩ හැදීගෙන යන කාලයක කිනිහිර කලා සංගමයේ ප්‍රයත්නය එම මිනිසුන්ගේ හොඳ මේ කලාත්මක හොඳ කලාත්මක දේවල් නරඹන්න ඒව පරිහරණය කරන්න අවස්ථාවක් ලබා දීම තමයි ප්‍රධාන අරමුණ. ඒ අරමුණ ප්‍රාදේශීයව සෝදාපාලු වී යන රසිකත්වය තවත් එසේ නොවී ටිකක් ඉහළට ගැනීම වශයෙන් කරන ප්‍රයත්නය ඉතාමත් ප්‍රශංසනීයයි. තවත් හරවත් දේවල් මේ ජනතාව අතරට අරන් යන්න පුළුවන් නම් වඩා හොඳයි. සංගීතයේ පැත්තෙන් වේවා, නාට්‍ය පැත්තෙන් වේවා, සාහිත්‍යමය පැත්තෙන් වේවා, මොන පැත්තෙන් වේවා මම හිතන්නේ ඒ අවශ්‍යතාවය මේ වෙනකොට සමාජය තුළ දැඩිව තියෙනවා කියන එක තමයි මම හිතන්නේ. අද සමාජයේ බොහෝ දෙනාට සාහිත්‍ය කලාව සහ මේ සමාජ සංවාදවල යෙදෙන්න තියෙන ඉඩකඩ සහ ඒ අවකාශයන් අඩුයි. ඒ වගේම නූතන තරුණ පරම්පරාව ඒ වෙනත් අවකාශයක් සොයාගෙන යන නිසා අපි කල්පනා කරා මේ රටේ ඉන්න ශ්‍රේෂ්ඨ විද්වතුන්, කලාකරුවන්, බුද්ධිමතුන්ගේ දැනුම අලුත් පරම්පරාවට අරන් දෙන්නත්, ඒ වගේම අලුත් පරම්පරාවේ නිර්මාණශීලී අයගේ ඒ නිර්මාණශීලී හැකියාවන් උකහා ගන්න, ඔවුන් පෝෂණය කරන්න, ඒ වගේම මේ සමාජයේ වෙනස් සමාජයක් බවට පත් කිරීම සඳහා වූ මානව ගුණයන් නිර්මාණශීලීත්වයන් තවත් ඒකරාශී කරන මධ්‍යස්ථානයක් ගොඩනගන්න. ඒ අරමුණ ඇතුව තමයි අපි කිනිහිර අධ්‍යයන කවය ආරම්භ කරන්න මැදිහත් වුණේ. මේ වෙනකොට ගාල්ල දිස්ත්‍රික්කය පුරා විශාල කාර්යභාරයක් අපිට කරන්න පුළුවන් කියලා තරුණ පරම්පරාව අතර, පාසල් ශිෂ්‍යයන් අතර
විශේෂයෙන් කලා උළෙලවල් රසවින්දන වැඩසටහන් නාට්‍ය වැඩමුළු ඒ වගේම පොත් ප්‍රකාශනයන් මේ වගේ විවිධ ක්‍රියාදාමයන් හරහා අපිට ඒ කටයුත්ත ආරම්භ කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙන ඉස්සරහට විශේෂයෙන් අපේ තරුණ ප්‍රජාව සහ නිර්මාණශීලී ලේඛකයන් ක්‍රියාකරුවන් නව පරපුරේ අයව තව ඉදිරියට ගෙනියන්න උන්ට අවශ්‍ය මැදිහත්වීම දායකත්වය ලබා දෙන්න එවැනි වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කරන්න අපි කල්පනා කරනවා. ඒ සඳහා මේ රටේ ඉන්න දක්ෂයන්ගේ විද්වතුන්ගේ බුද්ධිමතුන්ගේ සහයෝගය දායකත්වය ලබා ගන්නත් අපි අපේක්ෂා කරනවා. මේ අපේ කිනීරා දිනකවේ ප්‍රධාන කාර්යාලය වගේම පුස්තකාලය. ඒතර අපේ කිනීරා දිනකවේ කියන්නේ දැන් මීට අවුරුදු 5කට විතර කලින්. ඒ කියන්නේ 2006 අගභාගයේ තමයි අපි පටන් ගත්තේ. කිනීරා දිනකවේ විදියට අපි විශේෂයෙන්ම 2007 තමයි අපි ජනතාවත් එක්ක වැඩ කරන්න පටන් ගන්නෙ. විශේෂයෙන්ම කලාවත් එක්ක සම්බන්ධ වෙලා හිටපු විවිධ තැන්වල විසිරලා හිටියා. ඒතර අපි ඒ අය එකතු කරගනිමින් පාසල් ශිෂ්‍යයෝ, විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ ඊට අමතරව විශේෂයෙන්ම කලාවත් එක්ක සම්බන්ධ වෙන කැමැති විවිධ ශේෂ්ත්‍රවල ප්‍රවීණ සහ ආධුනික සියලු දෙනා එකතු කරගනිමින් අපි කිනීරා දිනකවේ කියන සංවිධානය කොට නැගුවා. එතකොට ඒකෙදී අපේ මූලික අරමුණේ විශේෂයෙන්ම කිනීරා දිනකවේ විදියට සමාජයේ මේ වෙද්දී සිද්ධ වෙමින් යන විශේෂයෙන්ම කලාව සංස්කෘතික අධ්‍යාපන ශිෂ්ටයේ සිද්ධ වෙන පරිහානිය සහ අපහු ඒක ඇතුලේ සිද්ධ විය යුතු වෙනස්කම් සඳහා විශේෂයෙන්ම ඒකට සම්බන්ධ කරගන්න ඕන ප්‍රජාවන් හැම කෙනෙක්ම එකට ඒකාබද්ධ කරගන්න ඔවුන් අපහු අලුත් නිර්මාණ අලුත් ප්‍රවේශන සරහා ගෙන යන්න පිටුවහලක් වෙන සංවිධානයක අවශ්‍යතාවය තිබුණා. ඒකට ඒ සඳහා තමයි කිනීරා දිනකවේ අපි ගොඩනගන්නේ. ඒතර අපි කිනීරා දිනකවේ විදිහට විශේෂයෙන්ම පහුගිය කාලේ අපි අඛණ්ඩව 2007 පටන් ගත්තා. 2008 2009 අවුරුදු 3ක් තිස්සේ දින ගණනාවක් පුරා කලා උළෙලවල් කිහිපයක්ම අපි කරා. ඒ අතරේ විශේෂයෙන්ම පොත් තොරට වැඩි විශේෂයෙන්ම රත්නශ්‍රී විජේසිංහයන්ගේ ආලක මණ්ඩාව කෘතිය එළි දක්වන ඊට පස්සේ විවිධ විෂයපතයන් ඔස්සේ සමාජය ඥානනය කිරීම සඳහා වෙච්ච සම්මානන සංවාද කලා සංස්කෘතික ශේෂ්ඨයන් හරහා අපි සිද්ධ කරා. ඒ අතරේ විශේෂයෙන්ම නගරයට පමණක් සීමා වෙලා තිබිච්ච කලා කෘති නිර්මාණකරණයන් ඒවා ජනතාව අතරට අරන් යන්න, බිමට අරන් යන්න, ගමට ගෙනිය ගන්න මැදිහත්වීම් ගණනාවක් අපි සිද්ධ කරා. අතිවිශේෂ දුෂ්කර තත්ත්වයන් යටතේ අපි නාට්‍ය දර්ශන ගණනාවක් ප්‍රදර්ශනය කෙරුවා. අපි මේ කටයුත්ත කරන්නේ විශේෂයෙන්ම අලුත් පරම්පරාවට මේ අලුත් දේවල් ගෙනියන්න, ඒ වගේම ඔවුන් තවත් මේ සඳහා පෝෂණය කරන්න, මේ දේවල් කරන්න අපි ආර්ථික ලාභයක් බලාපොරොත්තුෙන් කරන දේවල් නෙවෙයි. ඒ වගේම මුදල් අරමුණක් කරගෙන කරන දේවල් නෙවෙයි. මේ සියලු මේ එකතු වෙලා වැඩ කරන අය බොහෝ දෙනා වෙනත් කටයුතු කරන අතර ස්වේච්ඡාවෙන් තමයි මේ කටයුතු කරන්නේ. ඔවුන් ස්වේච්ඡාවෙන් මේ සඳහා වායකත්වය දක්වනවා. ඒ වගේම ඉතා දුෂ්කරතා මැද්දේ අරමුදල් සොයා ගන්න අපි නාට්‍ය උළෙලවල් සංවිධානය කළා. ඒ වගේම ස්ටිකර් අලෙවි කළා. ඒ වගේම විවිධ ශ්‍රමදායක වැඩසටහන් ශ්‍රම ක්‍රියාකාරකම් කළා තමයි මේ සඳහා අරමුදල් ලබා ගන්න. නමුත් අපි ඒ සංවිධානය තුළින් බොහෝ දෙනා එකෙන් ආත්ම තෘප්තියක් ලබනවා. මේක මුදල් ලැබෙන එකක් නුනත් ඒ වගේම අමාරු දුෂ්කර තත්ත්වයන් යටතේ මූල්‍ය ප්‍රතිපාදන නැතුව කරන එකක් වුණත් ඒ සියලු තා හොඳ ආත්ම තෘප්තියක් ලබනවා. මොකද මේ සමාජයට එකතු කළ යුතු දෙයක් එකතු කරගෙන ආකල්පය ඇතුව. ඉතින් බලාපොරොත්තු මේ සියලු දෙනා එකතු කරගනිමින් හෙට දවසේ සමාජයට අලුත් යමක් වෙනස් යමක් සමාජය ඥානනය කිරීම දිශාවට සමාජය වඩා හොඳ පැත්තකට ගෙන යාම සඳහා වෙච්ච මැදිහත්වීමක් සිදු කරගන්න. ඉතින් කිනීරා දිනකවේ විදිහට අපේ අරමුණ තමයි මෙන්න මේ කතා කරපු කාරණාත් එක්ක සමාජය වඩා යහපත් දිශාවකට ගොඩනැගීම සඳහා වෙච්ච මිනිසුන් නිර්මාණය කරනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ ඒ ක්‍රියාවන් සඳහා සමාජයේ සියලු දෙනා දායක